හයි අද මගේ මේ බදකාර කොණ්ඩට හෙයා මාස්ක් එකක් දාමු. හරි අපි දැන් මේක හදාගමු. මුලින්ම මේකට යෝගට් හැඳි දෙකක්, ආගන් ඔයිල් හැඳි දෙකක්, ඔලිව් ඔයිල් හැඳි දෙකක්, ආයේ තාම මේකට ලයිම් ජූස් උත් දාන්න ඕනේ. ඒකත් මේස් හැන්දක් විතර දැම්මම හොඳටම ඇති. ඒ ඔක්කොම ටික දාලා මේකට තව දාන්න ඕනේ පොල් තෙල්. පිරිසිදු පොල් තෙල් උත් දාලා ඒක කලවම් කරන්න ඕනේ. මේකේ වැදගත්ම පාර්ට් එක තමයි අනිවාර්යයෙන්ම මේකට විටමින් E කරල් දෙකක්වත් දාන්න ඕනේ. එකක් දැම්මත් ඇති ඒ වුණාට ඉතින් මම දෙකක් දානවා. හරි දැන් හදාගත්ත මේ හෙයා මාස්ක් තමයි මේක. දැන් මේක ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. මේ විදියට ඔයාගේ මුළු ඔළුවටම මෙන්න මේක හොඳට දාගන්න තමයි තියෙන්නේ. කොණ්ඩෙට මේකට අපි ලෙමන් දැම්මනේ. ඒ කියන්නේ ඉස්සොරි වගේ ඔළුවේ තියෙන කෙනෙක්ට නම් මොනවාද දෙහියුෂ කියන්නේ ඉස්සොරි යන්න පාවිච්චි කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එක. මේක කොණ්ඩෙට ඇප්ලයි කරගෙන එන්න. මතක ඇතුව කොණ්ඩේ අගිස් වලටත් මේක හොඳට ඇප්ලයි කරලා විනාඩි 10ක් විතර කොණ්ඩේ මසාජ් කරන්නත් ඕනේ. හරි. මේක දැන් මම්මගේ මුළු කොණ්ඩෙටම හොඳට ඇප්ලයි කරගෙන තියෙන්නේ. ඔයාගේ කොණ්ඩෙට කියන්නේ මෙන්න මේක ඇප්ලයි කරගත්තට පස්සේ මෙන්න මේ වගේ හැට් එකක් ඔයා ගාව තියෙනවා නම් මේක හොඳට බූල් එකකින් ටයි කරගෙන මෙන්න මේක කොණ්ඩෙට දාගෙන පැයක් එකමාරක් ඉඳලා වොෂ් කරන්නයි තියෙන්නේ. වොෂ් කරාට පස්සේ රිසල්ට් එකක් බලමු. 2000 years later. හයි වොෂ්ටන් එද්දි ටිකක් රෑ වුණා. මේ හින්දා මට හරියට වීඩියෝස් ටික ගන්න බැරි වුණා. ටිකක් බ්ලර් වෙලා වගේ තමයි පේන්නේ. ඒ වුණාට ඇත්තටම මම දාපු හෙයා මාස්ක් එකේ රිසල්ට් එකක් තියෙනවා. ඒ හෙයා මාස්ක් එකෙන් මගේ කොණ්ඩේ ලස්සන ෂයිනි ලුක් එකක් ඇවිල්ලා තිනවා. මම කොණ්ඩේ කර්ලි සෙට් කරේ නැහැ. ඔච්චරයි. ආයෙත් දවස් එක හම්බෙමු. බයි බයි.